එදිනෙදා ජීවිතයේදී අපි ඉංග්‍රීසියෙන් කතා කරනකොට සමහර අවස්ථාවලදී අපිව හිරවෙන තැන් එනවා. අන්න ඒ වගේ හිරවෙන තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන් ඉංග්‍රීසි වාක්‍ය 5ක් ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒක ඔයාගේ තීරණයක්. It's දිගු කරාම it is. ඒක up to මත පදනම් වෙනවා. you ඔයා. It's up to you. ඒක ඔයාගේ තීරණයක්. ඔයාගේ යාළුවෙක් ඔයාගෙන් ඇහුවොත් කන්න ගන්නේ මොනවද කියලා ඔයා කියනව නේද? ඔයා කැමති දෙයක් කියලා. ඒ වෙනුවට මේ වාක්‍ය පාවිච්චි කරලා බලන්න. හදිස්සි වෙන්න එපා. හිමින් කරන්න. take ගන්න. your ඔයාගේ. time කාලය. take your time. හදිස්සි වෙන්න එපා. හිමින් කරන්න. ඒක අමතක කරන්න. never කවදාවත් නැහැ. mind හිතට ගන්නවා. never mind ඒක අමතක කරන්න. කවුරු හරි දෙයක් ඇහුවාම ඒක එච්චර වැදගත් නැත්නම් ඔයාට never mind කියන්න පුළුවන්. මම ප්‍රමාද වෙලා ඉන්නේ. I'm මම running දුවනවා. හැබැයි මෙතනදී අදහස් කරන්නේ කාලය වේගයෙන් ගෙවෙනවා කියන එකයි. late ප්‍රමාදයි. I'm running late. මම ප්‍රමාද වෙලා ඉන්නේ. මට ඒක හරියට ඇහුනේ නැහැ. I මට didn't කළේ නැහැ. catch අල්ලා ගන්නවා. මෙතනදි කියන්නේ මතකයට එහෙම නැත්නම් අපේ මනසට අල්ලා ගන්නවා කියන එකයි. that ඒක කවුරු හරි කෙනෙක් වේගයෙන් කතා කරනකොට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හොඳම වාක්‍යයක් තමයි මේක. I didn't catch that. මට ඒක හරියට ඇහුනේ නැහැ. සමහර අවස්ථාවල ඉංග්‍රීසි වාක්‍යවල වචනෙන් වචන තේරුම ගත්තට ඒ වගේ වාක්‍යයේ තේරුම එන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවල ඔයාලා ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩයම පාඩම් කරගන්න මතක තියාගන්න.